මිනිසුන් අතර ඇති කරුණා ගුණ මැකිලා දරුවන් දෙමව්පිය බැම්මද ඇත බිඳිලා සිනහමුවේ කෙනෙකුන් වෙනුවෙන් මැකිලා මොනවද උනේ ඇයි මිනිසුන් පිරිහිලා. පින්වතුනි, වර්තමාන සමාජයේ ගත්ත මිනිසුන් ඇත්තටම වෛරයෙන්, ක්‍රෝධයෙන්, හිංසාවෙන් තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරමින් ජීවිතය ගත කරනවා. ඇයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙනවා හැමෝටම කරුණා ගුණයෙන්, සමගියෙන්, සාමදානයෙන් කටයුතු කරන්න කියලා. තව එකක්, දරුවන් දෙමව්පියන් අතර තියෙන බැම්ම දැන් ටිකෙන් ටික මිදලා ගිහිල්ලා තියෙනවා. දෙමව්පියන් දරුවන් වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරත් වර්තමාන සමාජයේ වෙනකොට දරුවන් දෙමව්පියන්ව මහලු නිවාසවලට, අනාථ නිවාසවලට, පාරවල් වලට, බස් ඕට්ටු වලට ගිහිල්ලා දානවා. ඒ වගේම මිනිසුන්ට නිකන් hina වෙන්න පුළුවන්කම තියාගෙන තව කෙනෙක්ව සනසන්න පුළුවන්කම තියාගෙන අපි ඒකවත් කරන්නේ. ඇයි අපිට hina වෙන්නවත් බැරි? අපේ වර්තමාන සමාජයේ වෙනකොට මිනිස්සු ඇත්තටම වැරදි කාසියක් කරමින් මිනිස්සු දුගතියට යන්න තමයි වැඩියෙන් වෙහෙසෙන්නේ. ඇයි අපි ටික ටික පිරෙන්නේ? මිනිස්සු විදියට මේ ලෝකේ ජය ගන්නවා නම් කරුණා ගුණය බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. හැමෝටම කරුණාවෙන් කටයුතු කරන්න කියලා. හැමෝත් එක්කම ගනුදෙනු කරන්න කියලා. අම්මා තාත්තට යුතුයකම් කරන්න කියලා. අසල්වැසියන්ට මෛත්‍රී කරන්න කියලා. ඇයි අපි ඒව නොකර ජීවිතේ නිකම්ම පිරිහෙලා අපාගත වෙන්නේ? පින්වතුනි, අපි හොඳ මිනිස්සු විදියට අපේ මේ ලෝකේ ජය ගන්න, අපේ මේ මෙලවත් පරලවත් ජය ගන්න නම් අනිවාර්යෙන්ම අපි හොඳ මිනිස්සු වෙන්න ඕනේ. යහගුණ පිරිච්ච මිනිස්සු වෙන්න ඕනේ. එහෙනම් මේ චූටි කවියෙන් කිව්වේ මිනිසුන් අතර ඇති කරුණා ගුණය මැකිලා කිව්වේ. මිනිසුන් අතර තියෙන කරුණා ගුණය තමයි උතුම්ම දේ. ඒක මකා ගන්න එපා. අපිට තව කෙනෙක්ට කරුණාවෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. දෙවෙනි පදපේලියෙන් කිව්වේ දරුවන් දෙමව්පියන් ඇති බැම්ම බිඳිලා. එහෙම වෙන්න එපා. අපිට ළඟම ඉන්න හොඳම යාළුවෝ අම්මයි තාත්තයි. එහෙනම් අම්මා තාත්තත් එක්ක ගනුදෙනු කරන්න. අම්මා තාත්තා තමයි අපේ දුකේදී සැපේදී ඉන්නේ. තුන්වෙනි පදපේලියෙන් කිව්වේ සිනහා වෙමු කෙනෙකුත් එක්ක කියලා. ඇයි අපි සිනහාවක් දෙන්නේ නැතුව මිනිස්සුන්ගේ හිත රිද්දන්නේ? සිනහාවෙන් තව කෙනෙක් සතුටු කරන්න අපි උත්සාහ කරමු. එහෙනම් හතරවෙනි පදපේලියෙන් කිව්වේ ඒව නොකර ඉන්න එපා. එහෙම නොකර ඉන්නව නම් දිනෙන් දින ටිකෙන් ටික පිරිහෙනවා. එහෙනම් අපි කරුණා ගුණයෙන් යුතුව දෙමව්පියන්ට ගරුසත්කාර කරමින් මිනිස්සුත් එක්ක සමගියෙන්, සාමදානයෙන්, සිනහවෙන් කටයුතු කරොත් දිනෙන් දින අපි ලෝක ජය ගනී. දිනෙන් දින අපි වැජඹෙවි. එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි.